මම සර්ගේ 2026 ළමයි. මාර ආසාවෙන් හිටියා එළවලුවට සිංහල කරන්න. ඒත් මට හරියට සර් කෙනෙක් හම්බුනේ නෑ. මම මාස 5ක් විතර ගියාට පස්සේ තමයි මට එළවලුවට සර් හම්බුනේ. ඒකත් මගේ යාළුවෙක් කියලා. මට ඇත්තටම වෙනකොට සිංහල විෂය එපා වෙලා තිබුණේ. මොකද මම ක්ලාස් හෙව්වා. මට කිසිම ක්ලාස් එකක් හම්බුන්නේ නෑ. මම ඔන්ලයින් ක්ලාස් ගියා, ෆිසිකල් ක්ලාස් ගියා. හැම ක්ලාස් එකකටම ගියා. මට ඒ සර්ලා සාමාන්‍යයෙන් විෂය කරුණු වලට වඩා බාහිර දේවල් කියලා දුන්නේ. මම ඇත්තටම සර්ගේ ක්ලාස් වෙනකොට සිංහල පේපර් එකේ හැදෙන ස්ට්‍රක්චර් එකවත් දැනගෙන හිටියේ නෑ. අඩුම රස ආස්වාදයක් ලියන්නේ කොහොමද කිසිම දෙයක් මම දැනගෙන හිටියේ නෑ. ඊට පස්සේ සර්ගේ ක්ලාස් එක මට හරිය හම්බුණා මගේ යාළුවෙක් ඉන්න. හම්බෙලා ආවට පස්සෙත් මට සිංහල විෂය එපා වෙලා තිබුණේ ඉන්න මම වැඩ කරේ නෑ. ඊට පස්සේ ටික යනකොට මම දැක්කා සර් ක්ලාස් එකේ ළමයිව හරියට අගය කරනවා. ළමයි පොඩි දෙයක් කරත් ඒ ළමයා මෙහෙම කැම්පස් යයි මෙයා රිසල්ට්ස් එකක් දායි කියලා සර් ළමයි වගේ කරනවා. ඒකට මටත් හිතුණා අනේ සර් මාවත් එහෙම අගය කරනවා නම් කියලා මම ඊට පස්සේ තමයි වැඩ කරන්න ගත්තේ. මං එනකොට දැන් සර් ඇත්තටම කලින් කිව්වා වගේ සර් ව්‍යාකරණ පාර්ට් එක හරි ඉක්මනට ඉවර කරනවා. මං එනකොටත් ව්‍යාකරණ ගොඩක් ඉවර කරලා තිබ්බේ. පස්සේ මම නෝට් ලියාගෙන මේව කරලා මට ව්‍යාකරණ ටික අල්ලගත්තේ සර් පේපර්ස් කරලා. සර් හරි ලස්සනට පේපර්ස් කරලා මේ විදිහට අපිට චාට් එකක් දීලා අපිට ඇත්තටම ලකුණු දෙනවා. ඉතින් අපි පොඩි කැපකිරීමක් කරොත් සර් ඊට වඩා දෙගුණයක් තුන්ගුණයක් අපි වෙනුවෙන් කැපකිරීමක් කරනවා. රචනා ලියලා විචාර ලියලා ගෙනල්ලා දෙනකොට සර් සමහර දවස්වලට කියනවා රෑ 1-2 වෙලාව බලලා ගෙනල්ලා දෙන්න. ඔයාලා වෙනුවෙන් බලලා ගෙනල්ලා දෙන්න කියලා සර් එහෙම කියනවා. I think ඔයාලටත් කියන්නේ සර් අතාරින්න එපා. ඔයාලට කරන්න පුළුවන් උපරිමයෙන් කරගෙන සර්ත් එක්ක හිටියොත් ඔයාලට ජීවිතේ අනිවාර්යෙන් සිංහල වලට එකක් අරගෙන කැම්පස් ගිහිල්ලා ජීවිතේ ජය ගන්න පුළුවන් කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you. විශ්වාසය තුල තමයි වාට ගමනක් තියෙන්නේ. ආත්ම විශ්වාසයෙන් විභාගෙට මුහුණ දෙන දරුවෙක් දැක්කා. අපේ පන්තිය ඇවිල්ලා ජීවිතේ ජයගෙන සරසවි වරම් ලැබපු දරුවෙක් දැක්කා. මේ දෙක ඔයාට ඇති අපේ ගමනාන්තයේ තේරුම් ගන්න.